ආයෙත් මගේ ෆිෂ් ටැන්ක් එක සෙටප් කරා. මොකද කලින් පාර මගේ අතේ වැරදි කීපයක් වෙලා තිබුණා. ඉතින් මේ පාර මං ලයිව් ප්ලාන්ට්ස් තමයි යූස් කරේ. ඒ වගේම මං ටැන්ක් එක ෆිල් කරන්න ඕන වෝටර් වලට පෙට් ෂොප් එකෙන් දුන්න කෙමිකල්ස් ටික දාලා දවස් 5ක්ම තිබ්බා. ඊට පස්සේ මං ටැන්ක් එක ෆිල් කරලා ෆිල්ටර් එකට ඇක්ටිවේටඩ් කාබන් ඇඩ් කරා. කලින් වගේම මගේ කියුට් ස්පොන්ජ්බොබ් කැරක්ටර්ස් ටිකත් මං ලස්සනට තිබ්බා. ඊට පස්සේ මං ටැන්ක් එකේ ෆිල්ටර් එක ඔන් කරලා ටැන්ක් එක රන් වෙන්න තිබ්බා පැය 36ක් විතර. දැන් මං ඔක්කොම එකපාර දාන්නේ නැතුව ටිකක් වෙලා අරගෙන සැරෙන් සැරේට මාළු ටික ඇඩ් කරා. හරි දැන් ටැන්ක් එක රෙඩි. කලින් පාර මම ෆිෂ් ටැන්ක් එක සෙටප් කරද්දී මට ලොකු නොලෙජ් එකක් තිබුණේ නැහැ. පෙට් ෂොප් එකයි ගයිඩ් කරපු විදියට තමයි කළේ. ෆිෂ් ටැන්ක් සෙටප් කරන හැටි දන්න ගොඩක් අය මගේ අඩුපාඩු මට කියලා දුන්නා. ඒ හැමෝටම ගොඩාක් thank you. මේ තමයි මගේ ටැන්ක් එකේ ෆයිනල් ලුක් එක මේ පාර. See you all. Bye bye.